සුබ දවසක්. මගේ උමාග්ලෝ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මං අද ඔයාලට පෙන්වන්නේ ගෙදරින් ඉවත් කළ මේ දැල් කෑල්ලෙන් ලස්සන ඕකිඩ් කුරුණක් සාදා ගන්න අන්දමයි. බලන්නකො මේක කොයිතරම් පහසු වැඩක්ද කියලා. මං හරි ආසයි ඉවතලන මේ දේවල් වලින් මගේ ගාඩන් එක ලස්සන කරගන්න. ඉතින් මං හිතනවා ඔයාලටත් මේ වගේ දේවල් පාවිච්චි කරලා ගාඩන් එක ලස්සන කරගන්න පුළුවන් කියලා. තව මගේ නිර්මාණ තියෙනවා. ඔයාලා කැමති නම් මට ඒවත් කියලා දෙන්න පුළුවන්. මට නිතරම බිම තියෙන මොකක් හරි කෑල්ලක් දැක්කත් ඒකෙන් මෙහෙම ලස්සන වැඩක් කරගන්න පුළුවන් කියලා හිතේ ඇඳෙනවා. ඉතින් මං හිතුවා කාට හරි වැදගත් වේවි කියලා දන්න දේවල් ඔයාලා සමග බෙදා ගන්න. තව මට මහන්න, විවිධ දේ හිතලා ගොතන්න, කෑම හදන්න වගේ දේවලුත් මං ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ channel එක පටන් ගත්තේ. ඔයාලට ගෙදර ඉඳන් ආදායම් මාර්ගයක් කරගන්න මං ඒවා කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මගේ channel එකෙන් වැඩක් වේවි කියලා හිතනවා නම් මට like කරලා, subscribe කරලා පොඩි comment එකකුත් දාන්න. දැන් මේ විදියට අතින් නවා ගන්න බැරි වුණ තැන් මේ වගේ අඬුවක් අරගෙන මං තද කරගන්නවා. ඊට පස්සේ ගෙදර වැඩට අරන් ඉතිරි වුණ මේ බට කෑල්ල මැදින් කම්බි ආධාරයෙන් රඳවන එකයි මේ කරන්නේ. මේ ප්ලාස්ටික් මල් පෝච්චිය මැදින් ඒ බට කෑල්ල තියලා මම පස් තද කරගන්නවා. ඊට පසු පොල් එලි කැබලි, වලං කටු කැබලි, අඟුරු මිශ්‍ර කරලා ඒ තුල පුරවලා ඕකිඩ් පැල තියලා පරිස්සමට ගැට ගැසුවා. ඇල්බර්ට් සොලියුෂන් දියර සතියකට සැරයක් ස්ප්‍රේ කළා. ඒවට තමයි මල් ආවේ. ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ channel එකට එකතු වුණ ඔයාලා හැමදෙනාටම බොහොම ස්තුතියි.